ගොඩක් මෙහි වැටෙනවා වෝකින් ඉන්ටර්වියුස් ගිහුවම shops වල. එතකොට sales පැත්ත මම කියන්නේ. එතකොට counter sales වැටෙනවා විශේෂයෙන් ඔය එක එක සුපර් මාකට්ස් වල ඒ වගේ vacancies walk-in වැටෙනවා. ඉතින් මේක ඩුබායි වගේ ඒ වගේ රටවල් වල නෙමෙයි. මෙහි පොඩක් අඩුයි ඒවා. නමුත් ඔයා අවධානයෙන් හිටියොත් හැම එකකම හැම platform එකකින්ම ඒවා වැටෙනවා. එතකොට ඒවට යනවා නම් අනිවාර්යෙන් weekly ඔයා ඒවට ලෑස්ති වෙලා ඒවට CV print කරලා අරන් යන්න. මම දැකලා තියෙනවා interviews වල මට කලින් ගිය කෙනා CV එකක් ගෙනල්ලා නැහැ. එයා කියනවා මම ඔයාලට WhatsApp වල එව්වනේ මම ඒක නිසා print out එකක් කියලා නැහැ. ඉතින් අනිවාර්යෙන් ඔයාගේ certificate, ඔයාගේ CV මේ හැමදේම print out අරගෙන ලෑස්ති වෙලා ඔයාගේ visa copy එකකුත් අනිවාර්යෙන් ඔයා ගාව තියාගන්න. ඉතින් man power agencies මේ ගොඩක් තියෙනවානේ. ඒවා මම recommend කරන්නේ නැහැ. ඒ වල ගිහිල්ලා රස්සාවල් වෙන්න. මොකද මම මේක කරලා තියෙනවා. මම man power agency ගානේ ගිහිල්ලා තියෙනවා. නමුත් එතන තියෙන්නේ තනි කරම housemaid ලාට තමයි රස්සාවල්. පිරිමි අයට ඒ කියන්නේ ප්‍රොෆෙෂනල්ස් ලාට ජොබ්ස් හොයන තැන් ගොඩක් අඩුයි. එහෙම නැහැ. ඒක නිසා මම රෙකමන්ඩ් කරන්නේ බොරුවට ඔයගොල්ලෝ කාලේ කණ එකට මම කැමති නැහැ. ඒවට යන්න